අපේ දරුවෝ අපි මෙහෙම හැදුවා. උන්ට පස්සේ ගෙනාපු ගෑනු ලොකු වුණා. උන් දැන් අපි ගැන බලන්නේ මේ පහුගිය කාලේ අවුරුද්දාව චීත කෑල්ලක් උන් මට ගෙනත් දුන්නේ නැහැ. රිදි කෑල්ලක් මට ගෙනත් දුන්නේ නැහැ. කිකියා දරුවන්ගේ අඩුපාඩු කිකියා ඉන්නව නේද හන්දියක් ගානේ. තමන්ටම විපාක දෙනවා. සාධාරණේ අසාධාරණ වෙනම එකක්. උන්දලගේ දුක සාධාරණයි. උන්දලගේ වේදනාව සාධාරණයි. තමන් කෙනෙකුට උදව්වක් කරලා ඒ උදව් කරපු මිනිසයා තමන්ට විරුද්ධව කටයුතු කළොත් තමාව දන්නේ නැහැ වාගේ හැරිලා ගියොත් ඒ කෙනාගේ හිතේ පෑරෙන පෑරිල්ල පපුව ඇතුළට දැනෙන වේදනාව අමුතුවෙන් කිය යුතු නැහැ. ඒක සාධාරණයි. නමුත් දරුවෝ ගැන ওই විදිහට තැන් තැන් වල කියා වේදනාවෙන් ඉන්නකොට කුණු වෙන්නේ තමන්ගේ හිත. නරක් වෙන්නේ තමන්ගේ හිත. කහට බැඳෙන්නේ තමන්ගේ හිත. paludu වෙන්නේ තමන්ගේ හිත. එතකොට මැරෙන්නේ හිත හොඳින් නෙවෙයි. ඊට පස්සේ ඕම වේදනාව හිතේ තියාගෙන වයිකමක් තියෙන පවුලක් කියන්නකෝ. ওই වගේ වේදනාවක් තියන කිසිම දරුවේ සලකන්නේ නැහැ. තරහෙන් ඉන්නේ, දුකෙන් ඉන්නේ, වේදනාවෙන් ඉන්නේ. අවසානයේ මොකද කරන්නේ? ගෙවල් දොරවල් ඉඩ කඩන් ලියනවා වැඩිහිටි නිවාසයකට. ඔන්න දැන් අපි බාහිර කෝණයෙන් බලනවා. අපි කැමරාවෙන් බලනවා. වයසක දෙන්නේ මැරෙන්න කලින් තමන්ගේ ඉඩ කඩන් ඔක්කොම ටික සාසනයට ලිව්වා. වැඩිහිටි නිවාසයකට ලිව්වා. මහා පුණ්‍ය කර්මයන් නෙවෙයිද? මහා පුණ්‍ය කර්මයන් නෙවෙයිද? හැබැයි ඉඩම ලියන්න පාදක උනේ මොකද්ද? දරුවෝ සලකන්නේ, තොපි සලකන්නේ නැත්නම් මේ ඉඩම් ලියනවා බුද්ධ ශාසනයට. කර්මය කියන්නේ පූජා කරපු දෙයද චේතනාවද? විපාකේ හම්බෙන්නේ පූජා කරපු දෙයටද චේතනාවටද? චේතනාව දරුවෝ කෙරෙහි වෛරයෙන් කළේ. ඒ පින මලගෙදර ගියයි. මලගෙදර ගියයි මොන්දලගේ සියලු ධනෙ වතු පිටි බුද්ධ ශාසනයට පූජා කළා. දන්සල් දුන්නා මෙහෙම කළා වැඩිහිටි නිවාසෙට ලිව්වා කියලා. නමුත් ඒක කලේ අර අන්න හේතුව නරක් වෙච්ච හිතෙන්. එතකොට ඒ පින යාව සුගතියට අරන් යන්න තරම් ප්‍රබල නැහැ. පින්වතුනි කතඤ්ඤෝ කතවේදී දුර්ලභෝ ලෝකස්මින් කියලා මගේ බුදුරජාන් වහන්සේ වදාලා. ඒක මේ වගේ කිව්වා. ලෝක කලාතුරකින් ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයි නේද? ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා කියන එක ඇහෙනවා කියන එක දුර්ලභයි නේද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම කියන කෙනෙක් අපිට මුණ ගැහෙනවා කියන එක දුර්ලභයි නේද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙහි ගුණ දන්න කෙනාත් ඒ වගේම දුර්ලභයි. අපිට මේ සමාජයේ හම්බ වෙන්නෙම ඉතාමත් සුළුවෙන් තමයි කෙලෙහි ගුණ දන්න දකින්න අය හම්බ වෙන්නේ. පැහැදිලිද? අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි හැමෝම මං හිතනවා අපි අපෙත් ඒක ඒ දුර්වලතාවය තියෙනවා. ඔබගේත් තියෙනවා. නමුත් අපිට වැරදුනා කියලා අපි හැමදාම වැරදි පාරේ ආ යුතු නැහැ. පාර වෙනස් කරගන්න ඕන. අපි හැම වෙලාවෙම කෙලෙහි ගුණ අනුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. තමන් කෙලෙහි ගුණ තියනවද කියලා බලන්නේ නැහැ. ඒ කියන්නේ දරුවන්ගෙන් කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙනවා. තමන් දිහා බලන්නේ. මම මගේ මිනිස්යාට කෘතඥතා පූර්වයිද? මම මගේ බිරිඳට කෘතඥතා පූර්වයිද? පැහැදිලිද මම මේ කියන එක? තමන්ගේ කෙලෙහි ගුණ බලන්නේ ලෝකෙට උපකාර කරලා ඒ ලෝකයාගෙන් අපි කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙනවා. ඒකට අවසාන වෙන්නේ හිත නරක කරගන්න එක තමයි. ඒ කියන්නේ මේ පින්වතුනි ඉදිරියට මේ යන විදිහත් එක්ක යුතුයකම් විදිහට සලකන්න මේ දරු සම්පතක් ලෝකෙට බිහි කිරීම ඒක මනුස්ස වර්ගයේ යුතුයකම. මක් නිසාද? නිරේ ඉඳලා අවුරුදු කල්ප ගණන් දුක් විඳින, තිරිසන් ලෝකේ දුක් විඳින, പ്രേත ලෝකවල දුක් විඳින මේ සත්වයාට මනුස්ස උප්පත්තියක් ලබා දීම පාපයක් නෙවෙයි. ඒ මිනිසුන්ට ඒ සත්වයන්ට මිනිසෙක් විදියට ඉපදෙන්න ඒ මිනිසයාට අම්මා කෙනෙක් වීම තාත්තා කෙනෙක් වීම පාපයක් කියලා හිතන්න එපා.
ඒක